ඔන්න බලන්න දැන් ෆුජි කන්ද පේන විදිහ. මැයි මාසේ චුට්ටක් තැන් තැන් වල හිම ටිකක් තියෙනවා. හරිම ලස්සනයි. අපි ගිහිල්ලා බලමු අපිට කොච්චර දුරකට යන්න පුළුවන්ද කියලා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන්ම ඉන්න. අපි දැන් යන්නේ උඩට. මෙතනින් තමයි පාර තියෙන්නේ. මෙතන තියෙනවා ෆුජි කන්ද ඉස්සලාම පුපුරලා ගියපු තැන. ෆුජි කන්ද පුපුරලා ගියපු තැනට මෙතන ඉඳන් යන්න විනාඩි 105ක් යනවා කියලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු අපිට කොතනට එනකන් යන්න පුළුවන් වේද කියලා. try එක දීලා බලමු. ලංකාව වගේ ලස්සනයිනේ. අවට පරිසරේ හොඳට තියෙනවා. බීපු වතුර බෝතල් එහෙම මොකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. කාපු කෑම වල කොළ නැහැ. පොලිතින් නැහැ. පොලිතින් අහලකවත් නැහැ. ලංකාවේ අපේ කට්ටිය වගේම ලස්සන පිරිසිදුවට තියාගෙන ඉන්න දපානේ. කියලා වැඩක් නැහැ ගැන නම්. ටොපික් එකක්වත් නැහැ අඩුම තරමේ. ලංකාවෙන් පුරුදු වෙලා තියෙනවා. ඔව්. ජප පුරුදුලා තියෙන ලංකාවේ. අර පිළිපාද යනකොට එහෙම ඔව්. කොච්චර ලස්සනයිද නේ? අම්මෝ. කියලා වැඩක් නැහැ වීදුරු බෝතල්. ඒ වගේම. සාමාන්‍යයෙන් කඩලා කුඩු කරලා දාලා. Okay.